මගේ දඟවල හැමෝටම පෙම්බර වෙසක් මංගල්‍යයක් වේවා. දවල් 12:45යි. කඩවතට යනවා. ඒගොල්ලෝ මුලින් ගියා. දැන් අපි බයික් හුලන් සද්ද වැඩි නිසා මං කියන දේවල් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැහැ මෙතන. අපි කඩවතට යනවාද පොඩි වැඩකට. ඉතින් ඒ ගමන් තමයි අපිට හම්බ වෙන වෙසක් සිරිය අපි නරඹන්නේ වගේම දන්සල් වැඳපු දා ගන්නෙත්. ඉතින් අපේ අම්මලාත් ඉස්සරහින් වීල් එකේ යනවා. ඉතින් අපි දෙන්නත් මත්දහනේ තමයි වෙසක් බලන්න යන්න පිටත් උනේ. ඉතින් එහෙනම් ඕගොල්ලොත් බලමු කොහොමද අපේ වෙසක් දවස් ගෙවෙන්නේ කියලා. ඔන්න ඉතින් මුලින්ම නිට්ටඹුවෙන් අපිට ඔසුපැන් දන්සලක් හම්බුණා. මේක තමයි 2026 අවුරුද්දේ අපේ පළවෙනි දන්සල. ඊට පස්සේ නිට්ටඹුවේ සංඝබෝධි ඉස්කෝලේ ඉස්සරහ තිබිලා රසම රස චොකලට් අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. ඊට පස්සේ ආයෙම ටිකක් දුර යනකොට අයිස්ක්‍රීම්. හරි ඉතින් මෙහෙම පාරේ යනකොට මට ඔයගොල්ලොත් එක්ක කියන්න ගොඩාක් දේවල් මතක් වුණා. ඔයගලන්ට මතකද පුංචි කාලේ අම්මලාගේ තාත්තලාගේ අතේ එල්ලලා වෙසක් බලන්න ගියපු හැටි? මීටත් වඩා පාරවල් පුරා පිරිච්ච සෙනග මැද්දෙන් ඒගොල්ලෝ අපිව හරි අපූර්වවට වෙසක් පෙන්නවා. අතීත මතක හැමදේම මතක් කරන ගමන් අපි ආපහු එනවා. එනකොට අපිට ආයි සුප් දන්සලක් හම්බ වුණා. එහෙනම් අපි බලමු කොහොමද මේ සුප් එක කියලා. ඔන්න පොලිම ළඟටම ඇවිල්ලා ඉන්නේ. 1 2 3 මෙන්න මගේ සුප් එක. මේක හරිම රසයි. හරි ඉතින් සුප් එකක් බීලා අපි ආපහු ගමනේ යන්න පිටත් වුණා. වෙසක් එක වෙනුවෙන්ම මේ යන ගමනේ මගදී හරි පරිස්සමින් ඕගොල්ලන්ගේ වාහනේ පදගෙන යන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. මේ යන කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මං හැම වෙලේම හිතුවා. හරි ඉතින් මගතොට විස්තරත් ඔය විදිහට බලාගෙන මෙන්න මේ එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ අපි එනකොට අයිස්ක්‍රීම් දන්සල් තිබ්බා. මම හිතන්නේ මේ සැරේ වැඩිපුරම තිබ්බේ අයිස්ක්‍රීම් දන්සල්. සිසිල් බීම දන්සල් දෙන්න එපා කියලා මේ සැරේ දැන්වීමක් දාලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. ඉතින් ආයෙම අයිස්ක්‍රීම් දන්සලක්. මෙතන නම් පාට අයිස්ක්‍රීම් ගොඩාක් තිබ්බා. ඉතින් අයියා පාට තුනකින් අයිස්ක්‍රීම් අරන් තිබ්බා. ඉතින් කට්ටියත් එක්ක අයිස්ක්‍රීම් කාලා අපි යම් බත් දන්සලට. දැන් ඉතින් බඩේ ඉඩ තියනවාද කියලා අහනවා. බඩේ ඉඩ තියනවා. මේවා හරිම රසයි. මේ කෑම කොහෙන්වත් අපව මේ රසට ගන්න බෑ. ඉතින් අපි බත් කාලා අපව එතනත් අපිට හම්බ වුණා අයිස්ක්‍රීම්. ඔව් හින්න වෙන්නේ නැහැ කිසිදයක්. ආයි බත් දන්සලෙන් ආයි අයිස්ක්‍රීම් හම්බුණා. දැන් කීවෙනි එකද දවසට? 15 බලන්න නංගල අම්මයිනේ අපිට බත් කාලා කට ගන්න හම්බුන්නේ නැහැ. ආයි චුට්ටක් ඉස්සරහට එනකොට සීනි සම්බල් පාන් දන්සලක්. හරි ඔන්න ඉතින් සීනි සම්බල පාන් දන්සලෙන් පස්සේ මගේ පෙරක්තටම ආපහු අපි පැටිස් දන්සලක නතර කරා. සබ් මල්ලන් කැමති උනේත් නැහැ නතර කරන්න. පැටිසුයි බීමයි තමයි මෙතන තිබ්බේ. ඉතින් ඒ දන්සලත් අදගෙන අපි එහෙමම ගෙදර යමු. අදට අපි ආපහු කොහෙවත් යවෙන්නේ නැහැ. මොකද අපිට දවල් ආපු ගමන් අවුවේ සරත් එක්ක හරිම මහන්සි. ගෙදර ගිහලා වොෂ් එකක් දාගෙන නිදාගමු. හෙට බලමු කොහොමද වෙසක් පටන් ගන්න කියලා. අපි try දාන්න අද නයිට් 6 අපි ඉඳලා වත්ති වැඩ කරලා ඉතින් දැන් සමහර අපි ඉන්නේ යනවා වෙසක් ගන්න. අපි බලමු සමහර දෙයක් ඉන්නේ කියලා. ඉතින් ගිරම රසයට පොල්ලා දාලා යනවා. ලයිට් දාලා පුරලා තියන. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. බලන්න අපේ දෙන්නේ නැහැ. බලමු. ඉතින් මේ දිනේ අපේ ගම මං ඔයාලට අන්තිමට කරන්න අපේ ගෙදර අපි ඉවරත් තාත්තා කුඩු ගොඩක් හදලා තියෙනවා. හැම ගෙදරකම මේ වගේ ලස්සනට තියෙනවා. ඉතින් ලොකු කුඩුවක් අපේ පාරේ වෙන්න මෙහෙම එල්ලලා තියෙනවා. ලොකු කුඩුව මේක හැම පාරම මේ මෙතන තියෙන මාර්ගයේ එල්ලනවා. ඉතින් මේන් රෝඩ් එකට දාලා බලමු කොහෙද යන්නේ මොනවද තියෙන්නේ කියලා. මාරම ට්‍රැෆික් එකක් තියෙන දඟලවයිනේ නිට්ටඹුව පැත්තට යන්නම බැරි තරම් මාරම ට්‍රැෆික් එකක්. ඒ හරි ඉතින් මේ දවස්වල පාර හදනවා ලොකු කරනවා. ඒ නිසා මේ හොඳටම පාරේ තන වැඩ නවත්තලා තියෙන. ඒ නිසා මේ දිගේ අනිවාර්යයෙන්ම ට්‍රැෆික් අද නම් මාර විදියට වාහන වැඩි. තවල් නම් මේ වගේ තිබ්බේ නෑ නේද?
හරි ඉතින් ට්‍රැෆික් එක වැඩි නිසා අපි අතුරු පාරකින් දාලා ටවුන් එකට එන්න තමයි හැදුවේ. ඒ යන අතරමඟදී අපිට මේ වගේ ලස්සන කූඩුවක් හම්බ වුණා. කූඩුව බලලා එතනින් තිබ්බ තේ මාරි බිස්කට් දන්සලත් අපි වැන්දා. ඒක වැඳලා ටික දුරක් යනකොට ආපහු කෝපි නයිසුයි එක ලස්සන ජේෂ්ඨ භක්ති ගී ප්‍රසංගයක් තිබ්බා. අපි ඒකත් ටික වෙලාවක් බලලා ඊළඟට අපි ගියේ කුඹල්ලලේ පන්සලේ තිබ්බ තොරන් රාජයා බලන්න. ගිනුපිටන ආසිර්වාදය ගණන්න අදර දුන්නේ දුක් නිරෝගී. ඉතින් අපි ඊළඟට ආව නිට්ටඹුවේ පරණ බස් ස්ටෑන්ඩ් එකේ තියෙන තොරණ බලන්න. මෙතන තිබ්බ සස ජාතකේ ඒත් එක්කම හඳත් පායලා තිබ්බා. ඔයගොල්ලෝ සස ජාතකේ දන්නවනම් පළෙන් කමෙන්ට් එකක් දාන්න. එදා මොකක්ද සිදුවන්නේ කියලා. මේ ගිනි ගොඩට පනිද්දී සිදුවෙච්ච අපූර්ව සිදුවීම. සඳේ සාවා දකින්න බව කියනවා. මේ අපූර්ව සිදුවීම බෝසතාණන් වහන්සේගේ සස පඬිත ජාතක කතාව තුලින් පින්වතුනි ඉතා මනාවට අපි ආපහු තරම් බලනකොට අපිට හම්බුනේ ඉන්දියාප දන්සලක්. ඉතින් අපි දන්සලේ වැඩි පොලිමක් තිබෙත් නැහැ. ඉතින් එතන ඉන්දියාප කාලා දැන් අපි අම්මලා එනකන් හිටියේ ඒගොල්ලන්ට කන්න. අපි ඉන්දියාපන් ඉවරයි. දැන් තමයි අම්මලා ආවේ මෙතනට. දැන් දන්සල ඉවරයි. අම්මලව හම්බුණා පොඩි කෙනා නේද? එයාලා බත් කන්න ගියා. හරි ඉතින් ඉන්දියාප කාර්යය වුණාට පස්සේ අපි ආපහු ගේම්ගොඩ පැත්තට යන පිටත් වෙනවා. ඉතින් එතකොට අපිට හම්බ වුණා චන්දනාලේ ඉස්සරහා හදලා තිබ්බ මෙන්න මේ ලස්සන කූඩුව. අපේ ලිෂු හරිම කැමති ලයිට්ස් වලට. එයාට හරිම පුදුමයි මේ මොකක්ද කියලා. එයා සෑහෙන වෙලා ඒක දිහා බලාගෙන හිටියා. ඉතින් අපි හරි ඉතින් පොසොන් එකට වගේම විසක් එකටත් ගේම්ගොඩ ආර්ථිකයේ ලස්සනට තරම් හදලා තියෙනවා. ඉතින් අපි දැන් යන්න හදන්නේ තොරණුයි කාර්යාලය එකයි බලන්න. හරි දැන් මම ඉන්නේ ගේම්ගොඩ ආර්ථිකයේ. ඉතින් මෙතන ලස්සන තොරන් දෙකකුත් කාර්යාලයකුත් තියෙනවා. ඒ අතරතුරේ සපුමල් ගිහිල්ලා වඩිනු කරලා ගත්තා අපිට කන්න. හරි ඉතින් ඉතින් කරලත් කන ගමන් අපි අම්මලා එනකම් පොඩ්ඩක් වෙලා මෙතන හිටියා. හරි ඉතින් අම්මලා ආවයින් පස්සේ අපි අතුරට ගිහලා මේකේ තියෙන තොරන් බැලුවා. කාර්යාලයේ කියන අයිටම්ස් වලට අපි හිටියේ නැහැ. උදේ ඉඳලා වත්තේ වැඩ කළා. ඇත්තටම මට නම් දැන් ටිකක් මහන්සි. හැබැයි ඉතින් වෙසක් හැමදාම එන්නේ නැහැනේ කියලා මම නම් කැමතියි තව කිලෝමීටර් 10 ගාණක් වුණත් වෙසක් එකේ ඇවිදින්න. සබ්මල් ඉතින් ඒකට වැඩි මනාප නැති හින්දා අපි මේ තරම් ටික බලලා ගෙදර යන්න තමයි කතා වෙලා හිටියේ. ලීසාවත් හොඳටම දොයිමතේ ඉන්නේ දැන්. ඒක විශේෂම දෙයක් තමයි මට හම්බ වුණා මගේ A level class එකේ අපි එක ළඟින්ම හිටපු හොඳම යාළුවෙක්. ඉතින් එයාව ඊයේ අපිට බද්දන්සලේදීත් හම්බ වුණා. මට එයාව කැප්චර් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා අද එයාට වීඩියෝ එකකට අරගෙන ලිෂුට ලස්සන ලයිට් පැත් වෙන හාකන් දෙකකුත් අරගෙන අපි ගෙදර යන්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ වෙසක් ඒක සමරේ කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ආයෙත් වීඩියෝ එකකින් අපි ඔයාලව බලන්න එනකන් හැමෝම නිදුක් නිරෝගීව පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ජය වේවා.